ඔන්න අද අපි රසම රස අඹ මාළුවක් හදන්න යන්නේ. මුලින්ම හොදගත්ත අඹ ටිකෙන් එක අඹ ගෙඩියක් කොටස් 4කට කපා ගන්න ඕනේ. ඒ වගේම අමතක කරන්න එපා ඒ අඹ ගෙඩිය ඇතුලේ තියෙන සුදු පාට මදේ අනිවාර්යයෙන්ම අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් තිත්ත රසක් එන්න පුළුවන්. ඊගාවට කළු පාටට අපි අඹ ටික උයා ගන්න ඕනේ නිසා මිරිස් ටික මෙන්න මේ විදිහට හොඳට බෙද ගන්න ඕනේ. ඊට පස්සේ මිරිස් ටික මේ ආකාරයට අඹ ටිකට එකතු කරලා කළු තුන පහත් එකතු කරලා ලුණුත් එකතු කරලා හොඳින් මික්ස් කරගන්න. ඔන්න ඊට පස්සේ ඔයාට පුළුවන් සෝයා සෝස් චුට්ටකුත් එකතු කරගන්න. ඒ වගේම දැන් අපේ අඹ එකට තෙම්පරාදුවක් දාන්න ඕනිනේ. ඒ තෙම්පරාදුවට ඉඟුරු සුදු ලුණු කොටලා අරගෙන ලුණු ගෙඩියක් චූටියට හීනියට කපලා අරගෙන පැත්තකින් තියාගන්න පුළුවන්. ඔන්න තවත් දෙයක් ඔයාලට කියන්නම්. අපි මැට්ටි වළඳක මේ අඹ මාළුව හැදුවොත් තව ගොඩක් රස වෙයි. ඊට පස්සේ අපි තෙල් ටිකක් දාගෙන ඒ ටිකට අඹ ටිකක් බැදෙන්න දාලා ඔයා ඊට පස්සේ කොටා ගත්ත ඉඟුරු සුදු ලුණු ටිකත් එකතු කරගෙන ලුණු ටිකත් එකතු කරගෙන කරපිංචා රම්පෙ ටිකත් එකතු කරගෙන ඔයා කලින් මැරිනේට් වෙන්න තියපු අඹ ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ අඹ ටික තිබුණු භාජනයටම වතුර ටිකක් දාලා වළඳට දාගන්න. ඒ වගේම ඔයාලා අමතක කරන්න එපා මුලින්ම සීනිත් එකතු කරගන්න. ඊට පස්සේ හොඳින් වහලා අපි බලමු කොහොමද මේක ඉදෙන්නේ කියලා. ඔන්න දැන් අපේ අඹ කරිය හෙමින් හෙමින් නිදෙනවා. ඔයාලා අමතක කරන්න එපා ලුණු රස බලන්න, සීනි රස කොහොමද කියලා බලන්න. ලුණු එකතු කරන්න පුළුවන්, සීනි එකතු කරන්න පුළුවන්. ඔන්න දැන් ඔයාලට දකින්න පුළුවන් අපි අද හදපු අඹ කරියේ අවසාන ප්‍රතිඵලය. මේ තියෙන ලස්සන කළු පාට අඹ කරියක්. ඔන්න බං රස බලන්නයි යන්නේ.